මට පොඩ්ඩක් කතා කරන්න හිතුනේ මේ ආර්ට් වල අපි කතා කරන දේවල් එක්ක සමහර කට්ටිය එකඟ නැහැ. ඒකට අපිටත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හැමෝම කරන එක අපි කරන්න ඕනේ නැහැ. අපි සිනමාව ගැන කතා කරන්නේ වෙනත් කෝණකින්. වේදිකාව ගැන කතා කරන්නේ වෙනත් කෝණකින්. සම්මත කෝණවල පිහිටලා ඉන්න මිනිස්සු නෙමෙයි අපි. අපිත් ඔය වැඩේ ඉගෙනගෙන තමයි කතා කරන්නේ. පොත්පත් වලින් බලලා නෙමෙයි. ඒක නිසා අපිට අකමැති කට්ටියක් ඉන්නවා නම් මම කියන්නේ කුහකකම අතහැරලා දාලා ඒකෝ අපිව ස්කිප් කරලා යවන්න. විවේචනය කළාට ප්‍රශ්නයක් නැහැ. විවේචනය අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේවා ඇතුලේ තියෙන සුන්දර දේවල් චිත්‍රපටයේ ඇතුලේ තියෙන වැරදි දේවල් අපිට දැනෙච්ච නැති දේවල් සහ අපිට දැනෙච්ච දේවල් අපි කතා කරනවා. අපිත් එක්ක කතා කරන්න එකතු වෙනවා. කලාව ගැන හොඳට අතපත ගාපු දෙන්නෙක් තුන් දෙනෙක් අපිත් එක්ක මේ වැඩේ ඉන්නවා. නම් හැටියට කියනවා නම් අපේ සාහිත්‍ය මණ්ඩලයේ අපේ නෙමෙයි සිංහල සාහිත්‍ය අනුමණ්ඩලයේ ඉන්න රොමාලි මදුෂිකාලා අපිත් එක්ක එකතු වෙනවා. ඒගොල්ලෝ දැනටත් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි එක පාටම ගෙනල්ලා මොකක් හරි කරනවා කියන එකේ රොමාලි නෑ. එතකොට අපේ කෝරාල සහෝදරයා ඉන්නවා. හැමතිස්සෙම අපිත් එක්ක ඉන්නේ. සෑහෙන දෙයක් කරනවා. මේ පිටිපස්සේ ඉන්නේ ඒගොල්ලෝ තමයි. රොමාලිලා කෝරාලලා එකතු වුණොත් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන් සහ අපි ඉස්සරහට කරනවා. මට කියන්න ඕනකම කරලා තිබුණේ මේකට අපිට සහයෝගයක් දෙන්න. මොකද කලාවින් අනිත් මිනිස්සු වගේම අපිත් චූටි කලාකාරයෝ. ඒක නිසා ඉස්සරහට අපි ඕෂෝ, ක්වීන්, මෙගාඩෙත්, මෙටලිකා ඒ වගේන වෙන කට්ටිය කතා නොකරපු තැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපිත් එක්ක ඉන්න. ඔබට ස්තුතියි.